ජීවිතේ ජය ගන්නට සිහින පොදි බැඳගෙන සිටින මා හිතවත් මිත්‍රවරුනි. ඕගොල්ලෝගේ ජීවිතේ විශිෂ්ටත්වයෙන් අති විශිෂ්ටත්වයට ගෙනීම සඳහා අපූර්ව අදහසක් ඉදිරිපත් කරන්නයි අද මගේ ප්‍රයත්නය. ඒක තමයි ඔබේ ජීවිතයට ලැබෙන අවස්ථාවන්. opportunities. opportunities ගැන කතා කරනකොට ලස්සන කියමනක් තියෙනවා. opportunities never come. You have to grab the opportunities කියලා. සිංහලෙන් කියනවා නම් opportunities කියන ඒවා ඔබේ ළඟට එන්නේ නැහැ. මිත්‍රවරුනි, ඔබට opportunities ඇඳ බැඳ තබා ගන්න සිද්ධ වෙනවා. මම මේකට ලස්සන අපූර්ව කතන්දරයක් කියන්න. මේ කතන්දරේ තරුණයෙක් වටා ගෙවුණු ලස්සන කතන්දරයක්. එක්තරා දවසකදී තරුණයෙකුට හිතුණා එයාගේ ජීවිතය අසාර්ථකයි. ඒක නිසා එයාගේ ජීවිතේ අවසන් කරගන්න ඕනේ. ජීවිතය අවසන් කරගන්නේ කොහොමද? සියදිවි නසා ගැනීමකින්. ඔහු කල්පනා කරා මිත්‍රෝරුනි, කොහොමද ජීවිතය අවසන් කරගන්නේ? මම වසපානය කරනවද? එහෙම නැත්නම් වහකදුරු කනවද? එහෙම නැත්නම් සයනයිඩ් කනවද? එහෙම නැත්නම් ගෙලවැලලාගෙන මැරෙනවද කියලා. එහෙම කල්පනා කළා ඔහු බැලුවා ලාභදායීමේ ක්‍රමය. ඔහු ලණුවක් අතට ගත්තා. ලණුවක් අතට අරගෙන ඔහු කැලේ ඇතුළට ගියා. ඇයි? තමාගේ සියදිවි නසා ගන්න. මෙහෙම යනකොට එයා හොයා ගියා එයාට එල්ලෙන්න සුදුසු ගහක් හොයාගෙන. කැලේ ඈතට යනකොට එයාට හම්බුණා රූක්ෂ නුග ගහක්. ඔහු හිතුවා මේක තමයි හොඳම තැන. එහෙම කල්පනා කරලා එයා ගහේ උඩට නැග්ගා. නැගලා ඉවර වෙලා එක පැත්තක් ලණුවේ තමාගේ ගෙලේ බැඳගත්තා. ඊට පස්සේ ඉතුරු කොන අත්තක බැඳගත්තා. අත්තක බැඳලා ඔහු කල්පනා කරනවා මගේ ජීවිතය අසාර්ථකයි. ඉපදෙන ආත්මයක් පාසා මට මේ වගේ කරදර එන්න එපා. එහෙම කියලා එයාගේ ආගම අදහලා 1යි 2යි කියනකොටම පිටිපස්සෙන් විශාල සද්දයක් ඇහුණා. ඔක නවත්තන්න කියලා. මෙයා හැරිලා බැලුවා. බලනකොට ලස්සන දේවතාවන් වහන්සේ කෙනෙක්. මොහු අහනවා ඇයි මොකද කියලා. දේවතාවන් වහන්සේ අහනවා ඇයි ඔයාගේ ජීවිතේ නැති කරගන්න යන්නේ? මේ තරුණයා ඔක්කොම කතන්දරේ මේ දේවතාවට කියනවා. දේවතාව බැලුවා මේ මිනිස්සෙක් ඇවිල්ලා මෙතන බැරි වෙලා හරි සියදිවි නසාගත්තොත් මගේ වාසස්ථානේ මට ජීවත් වෙන්න බෑ. ඒක නිසා මේ දේවතාවන් වහන්සේ කියනවා තරුණයා මම ඔයාට අවස්ථාවක් දෙන්නම්. අද ඕක කරන්න එපා. ඔයා අද ගෙදර යන්න. ගිහලා හෙට එන්න. හෙට ඔයා මෙතන එනකොට විශාල අඩි 8ක් විතර දිග නාගරාජෙක් ඔයා ගාවට එයි. අන්න ඌ දැකපු ගමන් බෙල්ලෙන් අල්ලගන්නුගේ ඔයාගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මිත්‍රයා මේ තරුණයා දේවතාවන් වහන්සේ කියපු දේ අහලා ගහින් බැහැලා ගෙදර යනවා. ගිහිල්ලා තමාගේ බිරිඳට කියනවා මගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මට මෙන්න මෙහෙම සිද්ධියක් අද වුණා. හෙට ඉඳන් මගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. එහෙම හිතලා එදා රෑ එයා බොහොම සතුටින් ගත කරලා පහුවදා නැවත වතාවක් අර කැලේට යනවා. යනකොට හැබැයි අර කඹෙත් අරන් තමයි යන්නේ. ගිහිල්ලා හිමීට අර නුග ගහ ගාවට යනකොට අර දේවතාවුන් වහන්සේ කියපු විදිහට අඩි 8ක් විතර මහා නාගරාජයෙක් ඉස්සරහට එනවා. මේක දැකපු ගමන් මේ තරුණයා බය වෙනවා. බය වෙලා නුග ගහේ අනිත් පැත්තට ගිහිල්ලා හැංගෙනවා. නාගරාජයා කලබල නැහැ. එයා හිමීට තමාගේ හුඹහ දක්වා ගමන් කරනවා. එහෙම ගිහිල්ලා හුඹහ ඇතුළට යනවා. මෙහෙම ගිහිල්ලා අන්තිමේට නැට්ට හරිය අඟල් භාගයක් විතර ඉතුරු වෙනකොට මේ තරුණයාට මතක් වෙනවා දේවතාව කියපු දේ. මොකද්ද කිව්වේ? පැනපු ගමන් බෙල්ලෙන් අල්ලගන්න. මෙයා පැනපු ගමන් මොකද කරේ? නැට්ටෙන් අල්ලගත්තා. හිතවත් මිත්‍රයා මේ අල්ලගත්ත කෑල්ල ඒ වෙලාවේ රත්තරන් බවට පත් වුණා. මිත්‍රවරුනි, ඒ දේවතාව කිව්වේ මොකද්ද? ඔබට අවස්ථාවක් දෙනවා. මෙහෙම නාගරාජයෙක් එයි එයාගේ බෙල්ලෙන් අල්ලගන්න කියලා. මේ තරුණයා අල්ලගත්තේ නැට්ටෙන්. මොකද උනේ මෙතන? ඔබත් මමත් අපේ ජීවිතයට ලැබෙන බොහෝ අවස්ථාවන් වලට අපි බිය වෙනවා. සමහර වෙලාවට ඒ අවස්ථාවන් අපේ ජීවිතයට කවදාවත් එන්නේ නැහැ. ඒක නිසා මිත්‍රවරුනි, ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. අපි උදාහරණයක් බලමු. මොනවද අවස්ථා? ඔබට කවුරු හරි කියනවා ඔයා කතාවට හරි දක්ෂයි. එහෙනම් ඔබට පුළුවන්
ගමේ තියෙන තරුණ සංවිධානයකට ගිහිල්ලා කාන්තා සමිතියකට ගිහිල්ලා කතාවක් පවත්වන්න. ඒ තුලින් ඔයාගේ හැකියාව වර්ධනය කරගන්න. සමහර අය කියනවා ඔයා උයන කෑම බීම හරි රහයි. එහෙනම් ඔබට පුළුවනි ආප්ප ටිකක් හැන්දෑවට හදලා ගේ ඉස්සරහා තියලා විකුණන්න. කවුරු හරි කෙනෙක් කියනවා ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. එහෙනම් TikTok එකක් කරන්න. සින්දුවක් කියන්න පුළුවන් අවස්ථාවකදී ඔබ ගිහිල්ලා ඉවර වෙලා සින්දුවක් කියන්න. මේ තුලින් ඔයාගේ ජීවිතයට බොහෝ අවස්ථාවල් ලං කරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මිත්‍රවරුනි, මේ අදහස මම ඔබත් එක්ක බෙදාගත්තේ අපේ ජීවිතවලට ලැබෙන ඒ අවස්ථාවන් නිසියාකාරව අපි ප්‍රයෝජනට ගත්තොත් ඔයාගේ මගේ අපි සියලු දෙනාගේම ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයට ජය ජයම වේවා.